හායි සුබ දවසක්. වටලප්පමක් හදලා ඒකත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණු නිසා මේ විදියට වීඩියෝ එකක් හැදුවා. අද මම වටලප්පම් එකක් හැදුවේ බිත්තර 10කුයි හකුරු 500ක් ගත්තා. සාදික්කා එනසාල් කුරුඳු පොතු කුඩු කරලා ගත්තා. පොල් කිරි මිලිලීටර 200ක් එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඉස්සෙල්ලම බිත්තර 10 කඩාගෙන මේක චුට්ටක් බීට් කරගන්නේ. ගොඩක් බීට් කරගන්න ඕනේ නෑ. මම චුට්ටක් මේ විදිහට මේ බීට් කරගත්තා. ඉතින් මම මේක හදන ගමන්ම හිතුවේ ඇයි මේ හැම කෙනෙකුටම පොඩි හරි දෙයකින් ව්‍යාපාරයක් පටන් ගන්න බැරි. මම දන්නවා සමහර මගේ යාළුවෝ ඉන්නවා එයාලට හරිම ආසයි ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි ඒගොල්ලන් හරිම බයයි. දැන් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නකොට කවුරු හරි මොන හරි කිව්ව ගමන් ටක් ගාලා ඒගොල්ලන් වෙනස් වෙනවා. එහෙම බෑ. තව කාගෙන්වත් අහලා, තව කාගෙන්වත් දැනගෙන අපිට ඕන දේ කරන්න හරිම අපහසුයි. ඒගොල්ලන් අපිට හරි තීරණ වලට යන්න උපදෙසක් දෙන්නේ නැත්නම් අපි අපේ ඍජු තීරණ වල ඉඳගෙන අපි අපේ ගමන යන්න ඕනේ. ඉතින් මම මේ විදියට මේ විදියට හකුරු ටිකත් එකතු කර ගන්න ගමන් හරිම ලේසි. මම ඉස්සෙල්ලා හිතුවේ මේ වටලප්පම් හදනවා කියන එක ලොකු වැඩක් කියලා. ඇත්තටම මේකේ මහා ලොකු දෙයක් නෑ. අනිත් එක හැම තිස්සෙම අපි මේ වැඩේම කරනවා නම් අපිට හොඳ පළපුරුද්දක් ඒකේ වැරදි තැන් අඩුපාඩු තැන් හදා ගන්නත් පුළුවන්. ඕනම දෙයක් ඒ විදිහේ තමයි. ඔයාට හිතෙන තැනට යන්න නම්, ඔයා ප්‍රාර්ථනා කරන තැනට යන්න නම්, බලාපොරොත්තු වෙන තැනට යන්න නම් ඔයාගෙනුත් පොඩි උදව්වක් තියෙන්න ඕනේ. ඔයා ශක්තිමත් නොවන තරමට ඔයාට ඔයාගේ හිතන තැනට යන්න අපහසුයි. ඒක නිසා හැම වෙලේම ඔයා හිතන තැනට යන්න ඔයාගෙනුයි ඒකට උදව්වක් ඕනේ. ඔයාට හිතෙන ඕනම ව්‍යාපාරයක් ඒ විදියට හිතලා ඔයා පටන් ගන්න. ඒකට ඔයාම ශක්තිය දෙන්න. ඔයාම ආශිර්වාදය දෙන්න. එතකොට ඔයාට ලොකු දුර ගමනක් යන්න පුළුවන්. ඔය විදියට ඉතින් මම ඔන්න ඔය විදියට වාෂ්පෙන් තඹ ගත්ත වටලප්පම තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් මම මේක තඹ ගත්තේ දානේ ගෙදරකට ඉල්ලපු නිසා මේක මම දැන් දානේ ගෙදරකට අද හවසට යවන්න ඕනේ. මේ විදියට මම ඒක කජු වලින් සරස ගත්තා. ඉතින් ඒක මගේ හිතටත් ලොකු සතුටක් වුණා.